සරසවි වරම් ලැබෝ ජීවිතයට කෙල්ලෙක් සෙට් වෙලා නැති ආරච්චිනාගේ ජොනියා පැණියා සමන් කුමාර මෙම සරසවියට පැමිණෙන්නේ ඔහුගේ ඉරණම්කාරිය සොයා ගැනීමට. අනේ දෙයියනේ මේ කැම්පස් එකේවත් මට කෙල්ලෙක් සෙට් වේවා. දෙවුලවල මෙසේ සිදුවීම පවතිනවා. It's another one. Another one. You can rap with me. Come here. Hello. Baba. Yang mana ke? Nè patio. Nè mong එක තද කරලා ආවේ. මාතරාතුමාණෙනි. පොඩක් පෑවෙනවා. ඔව් මේක. මොකද වෙලා තියෙන්නේ? පිළිහන් දෙන්නේ. පැටි පොඩ්ඩක් එනවා ෂෙඩියුල් එක බලලා එන්නම්. මොකද මතක වෙලා තියෙන්නේ? පිළිහන් දෙන්නේ. පල්ලෑ නරබවකේ මිෂන් එකක් සෙට්ලා තියෙනවා. ඩවුන්ලෝඩ් වෙනවද? අප්පඩ සිල්. හිතන තරම් මේ කෑලි සෙට් වෙන්නේ නරලෝකෙන් විතරක් නෙවෙයි. වරේ මාරේ ඩවුන්ලෝඩ් වෙලා බලන්න. ඉතින් අපේ වල්සරා වාර්තනාව ඉටු කරන්ට කියලා හිතාගෙන නරලෝකෙට ඩවුන්ලෝඩ් වෙනවා. අනේ සමා වෙන්න දෙන්න. තුන වසරේ හරි හතර වසරේ හරි ජේෂ්ඨ උතුමාණෙක් නේද? උඹට පිස්සුවා මේ අපේ මාසරෝතුමා. පට්ට මේ
මල්සරා ඇවිල්ලා. මෙයා මොකද මේ? මෙයා මොකද මේ? මේ මදන කුලප්පෝ හින්දා මට මේ දෙන්න උනේ. අපිට මේ කැම්පස් එකේ කෑල්ලා සෙට් කරලා දෙන්න. උඹලගෙන තියෙන වැඩ අපිට වෙන වැඩ නැතුව මේ වරෙන්කෝ. මොනේ පාස්නේ මරෙන් ඈ? පාස්සේ බුදු අප්පා! උනා නැද්ද මේ? අර සුදු ඇඳලා ඉන්න කෙල්ලෙක් පේනවද? එයා මොකද? අරක. ඕ නෑ මට තරන්න අමාරුයි. අර රෝස් පාට ජැකට් එකක් දාගෙන ඉන්න තොල් රතු අක්කා. අනේ. සෑද පිටලෑලි. අර විතර කහ පාටයක් දෙගෙන අර පෙක් කරගෙන අක්කා. අඩෝ ඒක නම් මඩක් කැපෙනවා වගේ මා. මොකෝ කියන්නේ? කොල්ලන්ට ගෙනියන්න කරන්න බාබා. චෝපියා දුන්නේ බා චෝපියා. වරෙන්කෝ. අර අතන අර මාත් කර ගන්න ඇන්ටි ඩොක්ටර් එයා නම් එක්ක එපා. බලන්න. කෑල්ලක් නම් එනවා. අඩෝ ඒකද? දෙයියෝ කියලා නෑ මල්ලි ඕක දකිද්දි ඉතින් අපිටත් යරින් කොල්ලෝ දුවපුව මෙවුනගන්න. දුවපුව චක්කෝ අපේ කාලේ මල්සලා දින්නේ කුන්නෙන්නේ. බලයි කාලේ ඔය දැන් තියෙන බඩු වල හැටියට දුවක්කු මදියකෝ. උන ගණන් කොල්ලෝ ඉන්න මන් දෙන්න. ඒක ඕනේ. ඒකම නේද? ඒකමයි. ඒකමද? ඒක තමයි. ඔන්න නම් ඉදිනවා. එන කොල්ලෝ යනවා. අයියෝ මේ යකා අදත්තරත් දැන් ගිහින් බැදගත්ත පෙරේ ගහපන්කො. මොන්නේ කියලා හිතුවට කරම නෑ. ඉගෙන ගන්න ගිහින් ලව් කරෙත් නෑ. ලව් කරන්න ගිහින් ඉගෙන ගත්තෙත් නෑ. අල්ලපුවත්තත් නෑ. වය ගහපුවත්තත් නෑ. අයියෝ.
ඔය දන්නවද? තමුසේ තමයි ඔච්චර පාළුලා දෙනවා කියලා. තමුසේ මම කාලේ කියලා මේ වැඩේ ඉවර කරන්න කියලා. තමුසේ මෙතන මෙරා ලව් කර කර ඉන්නවා. තමුසේ කිසි වැඩක් කරන්නේ නැහැ. නිකම මේක අටපාස් ජොබ් එකක් කරන්නේ. ඒකවත් මුඩ හරියට කරගන්න බෑ. කාලේ කන්නියා. තමුසේ මම තව ටික දවසෙන් පයින් ගන්න ඉන්න දාන්නේ. බුරුවා. අනේ සමා වෙන්න පුදුස ආයේ මේ වැරද්ද කරන්නේ නැහැ මම. දුවගේ ගොන් හරගේ. මේක වැරද්ද ගත්තට වඩා හොඳයි. මට ගහන්න ඕනේ ඒකට. තමුසේගේ ආච්චිට ගියවන් මම මතක් කරා කි. අපේ ජොනියා පැණියා හරි අසරණයි. ඔන්න ඔය ඔක්කොම කල්ලගෑණිය අස්සේ අපේ පැණියගේ ආදරණීය මෑණියන් යනවා පැණියට මෙතකොඩේ තියන් බලන්න කියලා.
පපුව ගොඩාක් හොඳ සීනි කෙලි පැටි. හොඳා හොඳා. එහෙනම් අපේ පුතාටත් අපි ඔය වගේ කටයුත්තක් තමයි බලන්නේ. අපි ඔය කටයුත්ත බලමු එහෙනම්. මං ගොහින් එන්නම්. ඕන්න පුතේ මම අය පුතාට හොඳ තැනකින් හොඳ කටයුත්තක් බැලුවා. මේ සිකුරාදා දිහාට නිවාඩුවක් දාලා වරෙන්කෝ යන්න. මේ මට එව්වෙම නැහැ. මෙන්න මේ මට නිවිසෙන් දිල්ල ඇස් දෙක පියා ගන්න දීලා සිකුරාදා වරෙන් යන්න. වැඩි කාලක් යන්නට මත්තෙන් නැකත් දවසක් උදා වුණා. දෙකොල්ලෝම ලහි වැඩ. Nice to meet. Rase. Omni. ආස්තේල වෙලා බහින්න ඇවිල්ලා. මේ යාවේ. ඔව් මේ. ඔව් අපේ මේ තාංගල්ලේ අප්පච්චි හදපු හයිවේ එක හින්දානේ මෙච්චර ඉක්මනට එන්න පුළුවන්. ඒක තමයි නේද? අපේ මාත්‍යා. හරි සීදේ කොල්ගටනේ. ඒකනේ අපිත් පොඩි කාලේ ඉඳලා මේකව ඇහි මූණේ තියලා තමා හැදුවේ. මංගල්‍ය දවසට පෝරුව උඩදී රාජ කුමාරයෙකුයි කුමාරියකුයි වගේ ඉඳිනේ නෝනේ. එහෙනම් මංගල්‍ය සාක්ෂියට අස්සක් කරන්න අපේ නෑමයි මහත්තයාට උනත් එන්න කියන්න බැරිද? හරි අපූර්වට හදන්න වෙනවනේ. එහෙනම් අපේ නෝනේ ගිල්ල වෙක්කන් ආවනම්. හරි අපේ මහත්තයා මං අද කෙලිව එක්කන් එන්නම්කෝ.
එළියට ගිහින් කතා කරගන්න කිව්වොත් නේද හොඳ? මොකද ඉතින් දෙන්න දැන් ඉස්සරහට කර ජීවත් වෙන්නත් එපා. දැන් අඳුරගෙන තියාගන්න එක හොඳයි නේ? මේ මොනවා කියතෝයි මේ ඉහළ පවුලක වැදගත් පෙළපතක කිව්වට මේක ඉහළත් නෑ පෙළපතක් නෑ වැදගත්ුත් නෑ මෙතන තියෙන්නේ පවුල විතරයි මම අර සුසුකම්වත් මේක කියනවත් දන්නේ නෑ මේ පොඩ්ඩක් ඉන්නකො මම මේ වටේට බල්ල එන්නම් ගිහින් කොහොමද දන්නේ නේ ගෙවල් දුන්න ඔයා හිතුවේ නෑනේ මං අද එයි කියලා අදිස්සියම ලැහැත්තුල පාටයි. අදිසියම නම් තමයි ලෑස්ති උනේ. මේකට කොහොමද යකෝ? ඒක තේරුණේ. ඔයා හරි ස්වීට් අනේ. ඔයාට කොහොමද තේරෙන්නේ මං හදිසියෙ ලෑස්ති උනේ කියලා? ඔන්න කියනවා. කියන්නනේ. හැබැයි කියනවා. කියන්න. ඔන්න කියනවා. කියන්න ගැටියෝ. ඔන්න කියනවා. කියනවා යකෝ. sorry. කියන්න සුදු. දැනගත්තද? ඇස් දෙපැත්තේ කපයි, කට දෙපැත්තේ දත් බෙහෙතුයි තියෙන්නේ. අනේ අම්මේ. උඹලා මෙන්න ගාවදී. මේ වගේ දුවේ නෑ බෝල මාත් මෙච්චර ළමේ නාටකම් බලාගෙන තමයි හිතුවේ. තොපි හිතුවද මම මේ රන් කොල්ලට මේ රටේ ලෝකෙ වෙන ගෑනු නෑ කියලා මේ සක්කර වට්ටම කරේ ගහගන්න. අනේ මේ ගෑණියේ. මේ ඔය බඩු කතා වුණත් කරගනි. මම උදේට ආවා. යකෝ බලපියක මේකෙන් කන්න. නේ කොහොමද කිව්වනේ අපේ කොල්ලට හරියන කෙල්ලෝ නෑ කියලා. මේ කොල්ල කොට දාගන්න නේ ආවේ. මේ යකෝ මෙච්චර කටහන් හිටිය වගේ දණු කටහන් හිටපන්. අනේ කෙකට පුලියා. අනේ කෙකට පුලියා. කෙකට පුලියා. ඔගේ හැටි පුත්තලම් පුරව 40ක් විතර වයස මූට. මොන්ටිසෝරි යන කාලේ ඉඳලා මූට මගුල් විසෙන්න. පොඩි කාලේ ඉඳන් කෙල්ලොත් එක්ක නටලා කැම්පස් ගියා. අන්තිමට ගත්ත ඩිග්‍රියකුත් නෑ, ප්‍රස්තාවකුත් නෑ, පරස්තාවකුත් නෑ. කොනේ මෙන්න මේ යමයි යට ගෙදර. මනම්බා මගේ කෙද්ද කියලා සැකයි. ඌ හදාගත් වෙලාවේ එළදෙනෙක් හදාගත්තා නම් අනේ මෙයා පාන්දර එකට දෙක හදන එළදෙන්නු ගැන මන් දන්නද? අපේ පැණියට වංගෙඩියක් නැත්තම් තවත් මෝල් ගහක් කරනවා.